මේ මොකද්ද? කවුද බොර? ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොම පොලිසියෙන් ඉන්නවා කෑ ගහනවා ගෑණියෙක්. මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ රන්කොන් කොඩිතුවක්ගේ නංගි. හරිද? නමක් කෑ ගහව. මට කෑ ගහනවා නේද? හෙඩ්සෙට් දාගෙන අපි වීඩියෝ බලද්දි. හරිද? කන් දෙක පිපුරු වගේ යකෝ. නෑ නෑ දෙන්නේ නෑ. මොනවද මම කරපු වැරද්ද? ඔයා කරපුවාද කෑ ගහපු එක? කිසිම තනියරක් කැපුවේ නෑ. පොලිසියට දාලා ටෝක් එක බලන්න. කිව්වා මට පෙන්නන්න කියලා. මොකක්ද මගේ ડોකියුමන්ට් අඩු? නෑ නෑ නෑ. මොනවද මගේ ડોකියුමන්ට් අඩු? සද්දේ. මේ අනේ වැටුණා මොකක් කර වැටුණා. මේ ඔයා මාත් එක්ක විහිළු කරන්න එපා. මිස් මේ කලබල වෙන්න එපා. කරන්න නැතුව මට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බෑ. කලබල වෙන්න එපා. හරිද? මම කිසිම වරදක් කළා නෑ. මේ මට ඔක්කොම ડોකියුමන්ට් තියෙනවා වාහනේ. නියමයි. ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා. මේ අම්මා ගහනවා යකෝ. ගන්න එපා. පොලිසියට ගහනවා යකෝ. මම කිසිම වැරද්දක් කළා නෑ. හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්නේ පොලිසිය වැරදි කරන ඒවා නේද ඈ පොලිසිය ඉතින් මේ බොරුවට ලියන සමහර වෙලාවට ඒක ඇත්ත මේ මටත් මේ ළඟදී වුණා මේ ඒව ගැන මං කියන්න යන්නේ මේක බලනවා නම් නෝටියා පොලිස් අංකල් නෝටියා හරි ඒව මං කියන්න යන්නේ නැහැ මරි පොලිසිය වැරදිනේ තියෙන ගොඩක් හරිද ඒ වගේ මේ වගේ පිස්සු ගෑනු ඉද්දි මුංගෙත් වැරදි තියෙනවා කියලා අපි පෙන්නන්න ඕනේ පොලිසිය විතරක් නෙමෙයි තියෙන්නේ මිනිසුන්ගෙත් වැරදි තියෙනවා ඔය නෙමෙයි තව පිස්සු ගෑණි ගහපන්කෝ පොලිසිය එක කනට දෙයක් ගහපන්කෝ මේ සද්දේ බලන්න සද්දේ මේ අපි ගම්පා නවත්තන්නද ඔයා වීඩියෝ කරගන්න ඔව් අර වාහන මේක උඩ කම්පා ඔයා අපිත් එක්ක වංගුවේ මෙයා නවත්තන්න නැතුව අම්මා නවත්තන්න නැතුව ඇවිල්ලා නවත්තන්න නැතුව ඇවිල්ලා පොලිස් අන්න නොතකා දාවනේ දැක්කද මන් දන්නවා මේව රටන්නේ ඔයාගේ ලොකු ගහපන් වාහනේ ගන්න දෙන්න එපා රෝදටිකට වෙටි කියපන් මගේ ලයිසන් එක ඕගලන්ගේ අතේ. හරිද? අපේ අතේ නෑ nope සද්ද බලංකෝ අම්මා යනවද බං යට කරයි දන්නේ ඒ වගේ ගෑණි ඈ අපි සිවිල් මිනිස්සු. ඔයාලා කොන්ද පංගද්ද? හරස් කරලා ගන්න වාහනේ. ගන්න බය නතුව. අප්පයි බං ඒ හප්පයි බං පිස්සු ගෑණියෙක් ඔය ගෑණි හැප්පුවා බං හැප්පුවා දැක්කද ඔන්න ඕමයි පිස්සු ගෑනු ඔන්න ඕක තමයි ලෙඩේ ඔන්න ඕක තමයි මුන්ට තමයි අර 100ට නෙමෙයි මුංග තමයි පිස්සන් කොටුවට එක්කන් ගිහිල්ලා පල්ලෙහා යටිපතුල ඉඳලා ගැට්ට වෙනකන් උඩේ මොලේ සුසුම්නාවට එනකන් කරන්ට් එක අල්ලන්න ඕනේ ඒතකොට තමයි මුංගේ පිස්සු හොඳ වෙන්නේ අර මිනිස්සුන්ව තප්පලා පොලිසන් නොතකා ධාවනය කරලා ළඟට කතා කරලා ඉවරලා මේ එන්න මිස් කියලා කනට ගහන්න ඕනේ මේ වගේ උන්ට ඉතින් පොලිසියට මම තිස්සෙන් වැරද්ද දාලා හරියන්නේ නැහැ වැරදි කරන ගොම් මිනිස්සුත් ඉන්නවා හරිම හොඳයි ඒත් බයින්න හොඳ නැහැ අපි හොඳ කියන්න ඕනේ රන්මල් කොඩිතුවක්ගේ රංගි කිව්වනේ කවුද බං රන්මල් කොඩිතුවක්ක කියන්නේ I don't know man ඇත්තට මේ මනුස්සයාත් මනුස්සයාගේ නම බොරුවට කියලා වෙන්නේ නැති මං හිතන්නේ කොහොම හරි එයාගේ නංගිලු